හෙලෝ අපිටෝ ෆෑන්ස් ශ්‍රී ලංකාවට මේ වෙද්දී 5G තාක්ෂණය හඳුන්වලා දීලා ඉවරයි. ඉතින් අපි ඒ ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා. ඩයලොග් 5G පැකේජස් ගැනත් කතා කරා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ SLT මොබිටෙල් විසින් 5G සේවාවන් කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. පැකේජස් කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අද ඒ ගැන දැනුවත් කරන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පසුගියදා පැවති 5G ස්පෙක්ට්‍රම් ඔක්ෂන් හිදී එහෙම නැත්නම් 5G වෙන්දේසේදී රුපියල් බිලියන 10කට අධික මුදලක් රජයට ලබා දීමට වැඩිම දායකත්වයක් දැක්වේ මෙන්න මේ සමාගම් දෙක. ඒ කියන්නේ ඩයලොග් සහ SLT මොබිටෙල් සමාගම්. ඉතින් අද අපි කතා කරමු මොනවද මේ SLT 5G පැකේජස් කියලා. අමතක නොකර අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. පළවෙනි පැකේජ් එක තමයි රුපියල් 555ට anytime combo 4G plus 5G පැකේජ් එක. මේක රුපියල් 555ක් වෙනවා. මාසයක් පුරාවට පාවිච්චි කරන්න පුළුවන්. මේ පැකේජ් එකේ type එක වෙන්නේ non stop පැකේජ් එකක් විදිහට. අනිත් පැකේජ් එක තමයි රුපියල් 694ට anytime rollover කියන පැකේජ් එක. මේකත් 4G plus 5G පැකේජ් එකක්. GB 10ක ප්‍රමාණයක් හම් වෙනවා. මාසයක් පුරාවට වළංගු වෙනවා. අනිත් පැකේජ් එක තමයි anytime combo විදිහට එන පැකේජ් එකක්. රුපියල් 854ක් වෙන්නේ. මේකත් 4G plus 5G පැකේජ් එකක්. ඉතින් මාසයක් පුරාවට වළංගු වෙනවා. මේ පැකේජ් එකේ type එක තමයි non stop පැකේජ් එකක් විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ. රුපියල් 954ට anytime combo 4G plus 5G පැකේජ් එකක් තියෙනවා. මේකත් මාසයක් පුරාවට වළංගු වෙනවා. ඉතින් ඒකත් non stop පැකේජ් එකක් විදිහට තමයි මොබිටෙල් ආයතනය හඳුන්වලා දෙන්නේ. රුපියල් 999ට anytime rollover 4G 5G පැකේජ් එකක් තියෙනවා. මේකේ GB ප්‍රමාණය GB 15ක් වෙනවා. මාසයක් පුරාවට වළංගු වෙනවා. රුපියල් 1199ට anytime rollover 4G plus 5G පැකේජ් එකක් තියෙනවා. ඉතින් මේකේ GB ප්‍රමාණය 18.5ක GB ප්‍රමාණයක් තියෙනවා. මාසයක් පුරාවට වළංගු වෙනවා. GB 20ක 4G 5G plus පැකේජ් එකක් තියෙනවා රුපියල් 1343ට. මේකේ GB ප්‍රමාණය GB 20ක් වෙනවා. මාසයක් පුරාවට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගත්තොත් වළංගු වෙනවා. GB 60ට දෙන පැකේජ් එකක් තියෙනවා රුපියල් 2688ට. මේ පැකේජ් එක 4G plus 5G පැකේජ් එකක්. GB 60ක් තමයි දෙන්නේ. අවුරුද්දක් පුරාවට වළංගු කාලයක් තියෙනවා කියලා මොබිටෙල් ආයතනය හඳුන්වලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි 5G පැකේජස් විදිහට මොබිටෙල් ආයතනය විසින් හඳුන්වලා දුන්න පැකේජස් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ පැකේජස් කොච්චර සාධාරණද අසාධාරණද කියලා තීරණය කරන්න ඕනේ පාවිච්චි කරන ඔයයිමයි. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. මේගොල්ලෝ මේවා සිරිතට හඳුන්වලා දුන්න පැකේජස් අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් පැකේජස්ද කියන එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. හොඳ නැත්නම් අනිවාර්යයෙන්ම විරුද්ධ වෙන්නත් ඕනේ. ඉතින් අමතක නොකර අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම හම්බෙමු.